ඔබට ව්‍යාපාරික තොරතුරු යගම ව්‍යාපාර කල්පනා කරන තොරතුරු ආයෝජන තොරතුරු ගෙනල්ලා දෙන නාලිකාව විදිහට අපි අද ඔයාව දැනුවත් කරන්න යන්නේ ඔයාට බැංකු ගිණුමක් විවෘත කරද්දී අවශ්‍ය වෙන කාරණයක් පිළිබඳව. කියන්නේ ඔයා ෆියුචර් එකේදී නැත්නම් අනාගතයේදී බැංකු ගිණුමක් විවෘත කරනවා නම් ඔයාට මෙන්න මේ නීතිය බලපායි. එතකොට මේකෙදි කියන්නේ ඇත්තටම 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සඳහා සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිලා තියෙනවා කියන එක. ඒදී සඳහන් වෙන්නේ පොලිය මත රඳවා ගැනීමේ බද්ද අය කිරීමෙන් නිදහස් කිරීම සඳහා වසරකට රුපියල් මිලියන 1.8ක් කියන්නේ ලක්ෂ 18ක් නොඉක්මන තක්සේරු ආදායමක් සහිත සියලුම නේවාසික තැන්පත්කරුවන් සඳහා ස්වයං ප්‍රකාශයක් හඳුන්වා දීම සහ සියලුම වර්ගයේ බැංකු ගිණුම් විවෘත කිරීම සඳහා බදු හඳුනා ගැනීමේ නැත්නම් අපි කියනවා ටින් අංකය කියලා tax payer identification number ඉදිරිපත් කිරීම අනිවාර්ය වෙනවා කියලා තමයි මේ සංශෝධනයේ අනුව සිදු වෙන්නේ. මේ සංශෝධනය කිරීමට අනුමැති හිමි වෙනවා කියලා තමයි කියන්නේ. 2025 වසරේ අප්‍රේල් මාස 1 වෙනිදා ඇතරම ඉඳලා ක්‍රියාත්මක වන විදියට රඳවා ගැනීමේ බද්දු අනුපාත ඉහළ නැංවීමක් සිදු කරා. ඒ වගේම මෙම නීතිමය ප්‍රතිපාදනය 2025 අංක 2 දරන දේශීය ආදායම් පනත මගින් හඳුන්වා දීමක් තමයි සිදු කරේ. බදු අය කරනු ලබන වාර්ෂික ආදායම් සීමාව වන රුපියල් මිලියන 1.8ක ප්‍රමාණය නොඉක්මන ආදායම් සහිත පුද්ගලයන්ද රඳවා ගැනීමේ බදු අය කර ගැනීම කටයුතු කිරීම හේතුවෙන් එවැනි තැන්පත්කරුවන් සහ අඩු ආදායම් ලාභී පුද්ගලයන් අපහසුතාවට ලක් වන බව නිරීක්ෂණය වෙලා තියෙන බවක් තමයි රජය මේකෙදි සඳහන් කරන්නේ. එකී ගැටලුව විසඳුමක් ලෙස තමයි බදු නිදහස් සීමාවට වඩා පහළ මට්ටමක ආදායම් සහිත පුද්ගලයින්ට ස්වයං ප්‍රකාශයක් ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දුන්නේ කියලා කියන. කොහොම නමුත් ඔයා දැන් අනාගතයේදී මොන බැංකුවෙන් බැංකු ගිණුමක් විවෘත කරන්න ගියත් ඔයාට ටින් අංගයක් අවශ්‍ය වීමේ හැකියාවක් පහළ වෙනවා මේ අනුමත උනාට පස්සේ. ඉතින් මේක අනුමත උනාට පස්සේ අපි බලමු මේ සඳහා වැඩි විස්තර ඔයාට සඳහන් කරන්න මේ වෙන දේවල් සම්බන්ධ ඉන්වෙස්ට්මන්ට් ඒ වගේම ඔයාට අදාළ වෙන නීති මොනවද කියන්නේ බලපවත්වන නීති අලුතෙන් අලුත් වෙන නීති මේ හැම දෙයක් සම්බන්ධෙම අපි ආරාධනා කරනවා බිස්නස් ලංකා YouTube channel එක හැම වෙලාවෙම රැඳී සිටින්න කියලා බෙල් notification එක on කරන්න. ඒතර ඔයාට වීඩියෝ එකක් නිකුත් කළ සැනින් ඔයාට තොරතුරු ලබා ගන්න පුළුවන්. එයාම like කරන්න share කරන්න අමතක කරන්නත් එපා. Be smart think strategically. Thank you.